අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මූලික වශයෙන් පහුගිය දවසේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වෙච්ච කෙරි ලාල්කාන්ත ප්‍රකාශයක් කරනවා. යුග යාත්‍රා ජුනි 21 හවස 6:30ට කොළඹ විහාර මහදේවී එලිමහන් රංගපීඨයේදී විශේෂයෙන් රාජ්‍ය ආයතන ඈවර කිරීම, ඒ වගේම රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම, ඒ වගේම රාජ්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා ඔවුන්ට චෝදනා නගන ප්‍රකාශයක් කළා. ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතියක් විදිහට අපේ ස්ථාවරය ප්‍රකාශ කරන් තමයි මාධ්‍ය සාකච්ඡාව ගන්නෙ. අපි පොඩ්ඩක් ඒ හඬපටය පොඩ්ඩක් සවන් දෙමු. එතකොට මෙතන රාජ්‍ය ආයතන 320 ගාණක් වෙනස් කරන්න කියනවා. එතකොට මෙතන ඇත්තට මේ ලාල්කාන්ත ඇමතිවරයාගේ ප්‍රකාශය බැලුවට පස්සේ ඇත්තට අපිට පේන්නේ පහුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කරපු ප්‍රකාශම තමයි. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉද්දී රාජ්‍ය ආයතන ඈවර කරන්න තීරණයක් ගත්තා. ඒ වගේම උපාධ්‍යායන්ට රැකියා දීම සම්බන්ධයෙන් ස්ථාවරයක් ගත්තේ නැහැ. ඒ වගේම රාජ්‍ය සේවකයට විශාල චෝදනාවක් එල්ල කරා ඔවුන් නියමිත පරිදි රාජකාරී කරන්නේ නැහැ කියලා. එතකොට මේ දැන් අලුත් ආණ්ඩුව බලයටපත් වෙලා ඔවුන් ඒ රනිල් වික්‍රමසිංහ කියපු එක නැවත නැවත පුනරුච්චාරණය කරන එක තමයි දැන් කරමින් ඉන්නේ. එතකොට රාජ්‍ය ආයතන ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බලයටපත් වෙන්න කලින් කිව්වේ රාජ්‍ය ආයතන විකුණන්න දෙන්නේ නැහැ. නමුත් පහුගිය දවස්වල අපි දැක්කා ඒවට අදාළ අනපනත් ගෙනල්ලා රාජ්‍ය ආයතන නැවත විකුණන්න. එහෙම නැත්නම් ඈවර කරන්න වහලා දාන්න තීරණයක් ගත්තා. ඒ වගේම දැන් මෙතන කියනවා මේ ආණ්ඩුවත් පහුගිය කාලේ සම්බන්ධ වුණා මේ අර්ගලවලට රැකියා දෙන්න කියලා. නමුත් අපි කියන විශේෂයෙන් මේ උපාධිධාරීන් ඉල්ලන්නේ රජයේ නැති රැකියා නෙවෙයි. මේ වෙනකොටත් රාජ්‍යාංශේ ආණ්ඩුව වත්මන් ආණ්ඩුවේ නිල ලේඛන අනුව පිළිගත්තු ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රැකියා දෙනවා කියන ප්‍රතිපත්තියත් එක්ක තමයි බලයට ආවේ. එතන ගුරුපත් වීම් 20000ක්, ඒ වගේම රේගු සුරාබදු ඒ අදාළ පුරප්පාඩු 35000ක් නිල වශයෙන් පෙන්නලා අපිට ඡන්දෙ දුන්නොත් රැකියා දෙනවා කියන පොරොන්දුවත් එක තමයි උන් බලයටපත් උනේ ජනාධිපතිවරණයට කලින්. එතකොට ඒක පොරොන්දුවක්. එතකොට දැන් ලාල්කාන්ත ඇමතිවරයා කියනවා මේ රැකියා දෙන්න ආණ්ඩුව බැඳිලා නැහැ. ජොබ් දෙන්න බැඳිලා නැහැ. ජොබ් දෙන ආයතනයක් නෙවෙයි. ඉතින් පහුගිය කාලේ ආණ්ඩුත් කිව්වේ ඒක තමයි. ඉතින් ආයිත් අමුතුවෙන් ඕක කියන්න දෙයක් නැහැ. දැන් මේ පොරොන්දු වෙච්ච ඉෂ්ට කරන එක තමයි කරන්න ඕන. ඒ වගේම ලාල්කාන්ත ඇමතිවරයා කියනවා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුටු නැහැ, බදාදට ඇවිල්ලා අස්සම් කරලා යනවා කියලා. එතුමට කවුරු හරි අන්දලා තියෙන. එතකොට අපි දන්නවා උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස බඳව ගත්තට පස්සේ අවුරුද්දක පුහුණුවක් දුන්නා. ඒ දුන්නේ 2020-21. දැන් අවුරුදු ගාණක් වෙනවා ඔවුන් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වල රාජකාරී කරනවා. ආණ්ඩුව දන්නේ මේ වෙනකොට ගුරු පුරප්පාඩු 40000කට ආසන්නව තියෙද්දිත් මේ බඳවගත් උපාධිධාරීන් සංවර්ධනීයධාරීන් තමයි පාසල් වල වසර 5ක් තිස්සේ අධ්‍යයන කටයුතු කරන්නේ, අධ්‍යාපන ඉගැන්වීම් කටයුතු කරන්නේ. එතකොට ඔවුන් ඉගැන්වීම් කටයුතු කරන්නේ සංවර්ධනීයධාරී වැටුපට. එතකොට ඔවුන් නිකන් රස්තියාදු ගහනවා කියලා කියන්න බෑ. ඒ නිසා දැන් අපි අවධාරණය කරනවා මේ සංවර්ධනීයධාරීන් විශේෂයෙන් අපි දිගටම ඉල්ලනවා රාජකාරී ලයිස්තුවක් දෙන්න කියලා. ඔබ පිළිගන්න 2012න් පස්සේ මේ බඳවගත්තු බහුතරයකට නිශ්චිත රාජකාරී ලයිස්තුවක් නැහැ. උසස් වීම් ක්‍රමවේද නැහැ. ඒතකොට එහෙම තියාගෙන තමයි මේ රාජ්‍ය නිලධාරීන් රාජකාරී කටයුතු කරන්නේ. පළාත් රාජ්‍ය සේවය රාජ්‍ය සේවය. ඒ නිසා වත්මන් ආණ්ඩුවත් පහුගිය ආණ්ඩුව වගේම ඒක පුනරුච්චාරණය කරමින් යන්නේ. අපි දන්නවා මේ වැඩපිළිවෙලම තමයි තියෙන්නේ. සමහර ප්‍රකාශ ඇතුලේ ඒ වැඩපිළිවෙල ඇතුලේ තියෙන පහුගිය ආණ්ඩුවේ වැඩපිළිවෙලම තමයි. එතකොට දැන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතරේ
ඒ ආණ්ඩුවේ ඇමතිවරු ජනාධිපති අගමැති කියපු එකම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුත් කියන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා රාජ්‍ය නිලධාරීන් විධිමත් නිශ්චිත රාජකාරී ලයිස්තුවක් ලබා දෙන්න. ඔවුන් ඇගීමට ලක් කරන්න. එහෙම කරලා යම්කිසි රාජ්‍ය නිලධාරියෙක් වගකීම පැහැර හරිනවා නම් හරියට සේවය ඉෂ්ට කරන්නේ නැත්නම් ඔවුන්ට ආයතන සංග්‍රහය ඇතුලේ විනය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. දැන් ඒ කිසිවක් නැතුව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ගිරව් වගේ රනිල් කියපු එකම එහෙම නැත්නම් වෙන ඇමතිවරයෙක් කියපු එකම කියලා මේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එක තමයි අපි අවධාරණය කරන්නේ.